අයිබෝන් ඇස්ට්‍රෝ ලංකා අපේ නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. 2026 ජූලි මාසයේ මැද භාගය. ඒ කියන්නේ ජූලි 15 වෙනිදායින් පස්සේ සුවිශේෂී ග්‍රහමාරු කිහිපයක් සිදු වෙනවා. මේ විශ්ව ශක්තිය වෙනස් වීම නිසා මුළු සක්වලම උඩු යටිකුරු කරමින් අතිවිශේෂ මහා ධන වාසනාවක්, දීපල ලාභ සහ රැකියා උසස් වීම ලබන වාසනාවන්ත ලග්න 5ක් තියෙනවා. ඔබේ ලග්නයත් මේ අතර තියෙනවද කියලා බලන්න වීඩියෝ අවසාන වෙනකම්ම රැඳිලා ඉන්න. channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. කටක ලග්නය. ජූලි 15 වෙනිදායින් පස්සේ කටක ලග්න හිමියන්ගේ ධනස්ථානය සහ අයස්ථානය ඉතාමත් බලවත් වෙනවා. මෙතෙක් කල ඔබව පීඩාවට පත් කරපු අනපේක්ෂිත වියදම්, ණයබර සහ රත්තරන් බඩු උකස් කරන්න සිද්ධ වුණු අවාසනාවන්ත කාලය මෙතනින් අවසන්. ඔබ නොසිතූ පැත්තකින් විශාල මුදලක් අතට ලැබෙන්න මේ ග්‍රහ බලය උදව් වෙනවා. කාලයක් තිස්සේ හිර වෙලා තිබුණු ඔබේ සල්ලි, පරණ ණය මුදල් කිසිම බාධාවකින් තොරව ඔබට ආපසු ලැබෙනවා. රැකියාවෙන් අමතර ආදායම් බිහි කරගන්න පුළුවන් සුවිශේෂී වටපිටාවක් නිර්මාණය වෙනවා. ඉතින් කටක ලග්න හිමියනි, ලැබෙන සල්ලි නිකරුණේ වියදම් කරන්න එපා. මේ කාල සීමාවේදී ස්ථාවර තැන්පතුවක් හෝ රත්තරන් බඩු මිලදී ගැනීමක් වැනි ස්ථාවර ආයෝජනයකට යොමු වෙන්න. වෘශ්චික ලග්නය. ලග්නාධිපති කුජ සහ ගුරු ග්‍රහයාගේ සුබ දෘෂ්ටිය නිසා වෘශ්චික ලග්න හිමියන්ට මේ ලැබෙන්නේ తాවකාලික සල්ලි නෙවෙයි. ජීවිත කාලයටම පවතින ස්ථාවර දේපලක් නිර්මාණය කරගන්න ලැබෙන මහා වාසනාවක්. පාරම්පරික දේපල ප්‍රශ්න තිබුණා නම් ඒවා නීතිමය වශයෙන් ඔබට වාසි සහගත ලෙස විසඳෙනවා. කුලී ගෙවල් වල ජීවත් වුණ අයට Tamanගේම කියලා නිවසක් හදාගන්න හෝ ඉඩමක් මිලදී ගන්න අනපේක්ෂිත මුදල් ප්‍රතිපාදන ලැබෙනවා. ලොකු වාහනයක් මිලදී ගැනීමේ සිහිනයක් තිබුණා නම් ඒ සඳහා බැංකු ණය හෝ මූල්‍ය පහසුකම් ඊටම පහසුවෙන් අනුමත කරගන්න පුළුවන්. වෘශ්චික ලග්න හිමියනි, දීපලක් ගන්න හොඳම කාලය මේකයි. හැබැයි ඉක්මන් වෙලා රැවටෙන්න නම් එපා. අපි ඔබට දෙන ලොකුම අවවාදය තමයි ඒක. ඕනෑම ඉඩමක් හෝ වාහනයක් ගන්න කලින් ලියකියවිලි නීත්‍යානුකූලද කියලා හොඳින් පරීක්ෂා කර බලන්න. තුලා ලග්නය. ඔබේ ලග්නාධිපති සහ සූර්යයා අතර සිදුවන සුබවාදී සම්බන්ධතාවය නිසා පසුගිය මාස කිහිපයේ ඔබේ දියුණුව හිර කරගෙන සිටි සියලුම අදෘශ්‍යමාන බාධා සහ ඍණාත්මක ශක්තියින් සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. විශේෂයෙන්ම විදේශීය රටවල් සහ දුර බැහැර ගමන් ප්‍රකාශ කරන ස්ථාන මේ කාලයේදී බෙහෙවින් උත්තේජනය වෙනවා. විදේශ රැකියාවක් නොවුනත් ඔබට දුර පළාතක රැකියාවකට යාමට හෝ අවස්ථාව නිසැකවම සිදු වෙනවා. රැකියා ස්ථානයේ කාර්යාලයේ ඔබට එරෙහිව තිබුණු කේලම් සහ කුමන්ත්‍රණ අවසන් වන අතර ප්‍රධානීන්ගේ ප්‍රසාදය ඔබට හිමි වෙනවා. රට යන්න බලාගෙන වීසා, පාස්පෝර්ට් හදාගන්න බැරුව ලියකියවිලි හිර වෙලා තිබුණු අයට ඉතාම ඉක්මනින් සුභාරංචි ලැබෙනවා. තුලා ලග්න හිමියනි, හිතේ තිබුණු පීඩනය අයින් වෙනකොට මනස නිදහස් කරගන්න. කාලයක ඉඳන් මගහැරුණු විදේශීය අධ්‍යාපනය හෝ රැකියා සිහින වෙනුවෙන් දැම්ම ලියකියවිලි සූදානම් කරලා උත්සාහ කරන්න. මීන ලග්නය. පෞල් ජීවිතය තුළ තිබුණු නොසන්සුන්කාරී බව සහ නිදන්ගත රෝගාබාධ නිසා පීඩා විඳි මීන ලග්න හිමියන්ට මේ ග්‍රහමාරුව ගෙන එන්නේ සුවදායක සහ සැනසිලිදායක කාලයක්. ඔබේ පෙරපින් මතු කරමින් හදිසි ධනලාභ ගෙන දෙන ස්ථාන මේ කාලයේදී ක්‍රියාත්මක වෙනවා. පවුලේ සමාජිකයන් අතර තිබුණු ආරවුල් දුරු වී සතුට උදා වෙනවා. බලාපොරොත්තු නොවන ආකාරයේ ලොතරැයි වාසනාවන්, තරග විභාගවලින් ජයග්‍රහණ හෝ කොටස් වෙළඳපොළ වැනි ක්‍රමවලින් ක්ෂණික මුදල් ලාභ ලැබීමේ ඉඩකඩක් පවතිනවා. මීන ලග්න හිමියනි, මානසික නිදහස ලැබෙන මේ කාලයේ ආගමික වතාවත් වලට වැඩිපුර නැඹුරු වන්න. වාසනාව උරඟා බැලීමට ලැබෙන කුඩා අවස්ථාවක් වුවත් මග හරින්න එපා. ඒ කියන්නේ ඔබට ලොතරැයි මිලදී ගැනීම අනුමත කරන්න පුළුවන්. කුම්භ ලග්නය. ලග්නාධිපති සෙනසුරුගෙන් ලැබුණු අධික කාර්යබහුලත්වයේ සහ පීඩනය දැන් අවසන්. දහවැන්න හෙවත් කර්මස්ථානය අධික ලෙස බලවත් වීම නිසා ඔබේ වෘත්තීය ජීවිතයේ ඉහළම තලයකට ඔසවා තැබීමට විශ්ව ශක්තිය ක්‍රියා කරනවා. රැකියා ස්ථානයේ කැපවීමෙන් වැඩ කරපු අයට දිගු කාලීන උසස් වීම සහ වැටුප් වර්ධක හිමි වෙනවා. ඔබ ව්‍යාපාරිකයෙක්, අන්තර්ජාලයේ මුදල් සොයන්නෙක්, එහෙම නැත්නම් ෆ්‍රීලාන්සර් කෙනෙක් හෝ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම් ඔබේ පාරිභෝගික ආකර්ෂණය සහ වටිනාකම ඉතා වේගයෙන් ඉහළ යනවා. කුම්භ ලග්න හිමියනි, කම්මැලිකම සහ වැඩ කල් දැමීම මේ දිනවල සම්පූර්ණයෙන්ම නතර කරන්න. ප්‍රධානීන්ගෙන් ලැබෙන අලුත් වගකීම් සහ අභියෝග බය නැතුව බාරගෙන ඔබේ දක්ෂතාවය පෙන්වන්න.
ඉතින් මේ ලග්න පහට අයත් වන ඔබ ලැබෙන්නා වූ මේ විශ්ව ශක්තියෙන් උපරිම ඵල නෙලා ගන්න කැපවීමෙන් වැඩ කරන්න. ඔබේ ලග්නයත් කමෙන්ට් තීරුවේ සටහන් කරගෙන යන්න අමතක කරන්න එපා. මේ වගේ තොරතුරු හැමදාමත් දැනගන්න අපේ channel එක subscribe කරන්න. යාළුවන්ටත් share කරන්න. ඔබ සැමට ජයග්‍රහණ විවර වන සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.